අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ උපකාරක පන්ති ක්ෂේත්‍රය තුල විශේෂයෙන්ම ජීව විද්‍යාව විෂය සම්බන්ධයෙන් දැවැන්ත පෙරළියක් කරපු දහස් ගණන් දරුවන්ගේ ආදරය දිනාගත්තු සුවිශේෂී චරිතයක් ගැන. ඒ තමයි දිනේෂ් මුතුගල මහත්මයා. අද වෙද්දි සුකෝපභෝගී වාහන පාවිච්චි කරන ලංකාවේ ලොකුම ශාලා පිරෙන්න ළමයි ඉන්න මේ දක්ෂ ගුරුවරයා එයාගේ ගමන පටන් ගත්තේ කොහොමද කියලා ඔබ දන්නවද? මේකේ නිකම්ම සාර්ථක වුණු කතාවක් නෙවෙයි. මේක ඇතුලේ තියෙනවා දැවැන්ත කැපවීමක්, දුෂ්කරතා සහ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගන්න කරපු ලොකු සටනක්. අද අපි මුතුගල සර්ගේ මේ බිඳුවේ සිට ඉහළටම ගිය අපූර්ව ගමන ගැන විස්තරාත්මකව කතා කරමු. දිනේෂ් මුතුගල මහතා තමන්ගේ පාසල් අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්. ඔහු පාසල් කාලේ ඉඳන්ම ඉගෙනීමට ඉතාමත් දක්ෂ ශිෂ්‍යයෙක්. උසස් පෙළින් පස්සේ ඔහු කැලණිය විශ්වවිද්‍යාලයට තේරෙනවා. එහිදී ඔහු ජීව විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් BSc in Biological Science ලබා ගන්නවා. හැබැයි විශ්වවිද්‍යාලේ නවුටුණු ගමන් ඔහුට අද තියෙන මේ දැවැන්ත ජනප්‍රියත්වය ලැබුණේ නැහැ. මුල් කාලේදී ඔහු සාමාන්‍ය ගුරුවරයෙක් විදිහක තමන්ගේ ගමන පටන් ගත්තේ. ඊටාම කුඩා මට්ටමින්. ඔහු ටියුෂන් කරන්න පටන් ගන්න කාලේ ඒ ක්ෂේත්‍රයේ දැවැන්තයෝ හිටියා. ඒ වගේ ප්‍රබල ගුරුවරු ඉන්න පරිසරයක අලුත් තරුණ ගුරුවරයෙක්ට තමන්ගේ තනක් හදා ගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. මුල්ම කාලේ ඔහුගේ පන්තිවල හිටියේ ඊටාම සීමිත ළමයි පිරිසක්. සමහර දවස්වලට පන්තියට එන ළමයින්ට වඩා පන්තියේ පුටු ප්‍රමාණය වැඩි. නමුත් ඔහු තමන්ගේ විෂය දැනුම වගේම ළමයින්ට දැනුම දෙන ක්‍රමය, ටීචිං ස්ටයිල් ගැන ගොඩක් අත්හදා බැලීම් කළා. ඔහු තේරුම් ගත්තා ළමයින්ට ජීව විද්‍යාව කියන සංකීර්ණ විෂය උගන්වන්න ඕනේ නිකම්ම නෝට් එකක් දෙන විදිහට නෙවෙයි. ඒක ඔවුන්ගේ ජීවිතයට සම්බන්ධ කරලා හරිම රසවත් විදිහට. මුතුගල සර්ගේ ජනප්‍රියත්වයට බලපාපු ප්‍රධානම දේ තමයි ඔහුගේ කතිකත්වය. ඔහු විෂය උගන්වනවට අමතරව ළමයින්ට ජීවිතය ගැන, සමාජය ගැන සහ විනය ගැන බොහොම ඍජුව කතා කළා. සමහර වෙලාවට ඔහු ළමයින්ට බනින්නේ තාත්තා කෙනෙක් වගේ. ඒ සැර පරුෂ ගතිය ඇස්සේ ළමයින් කෙරෙහි තියෙන ආදරය සහ ඔවුන්ව දිනවන්න තියෙන උවමනාව ළමයි තේරුම් ගත්තා. ඔහු පන්ති ඇතුලේ කියන කතා, දෙන උපදෙස් සමාජ මාධ්‍ය හරහා වෛරල් වෙන්න පටන් ගත්තාම ඔහු නිකම්ම ගුරුවරයෙක් නෙවෙයි, තරුණ පරපුරේ ඉන්ස්පිරේෂන් එකක් බවට පත් වුණා. ඔහුගේ මේ සාර්ථකත්වයට තවත් රහසක් තියෙනවා. ඒ තමයි ඔහුගේ අතිශය නවීන ඉගැන්වීම් ක්‍රම. පන්ති ඇතුලේ තාක්ෂණය පාවිච්චි කරන විදිහ, වීඩියෝ දර්ශන සහ රූප සටහන් හරහා ජීව විද්‍යාව සරල කරන විදිහ ළමයින්ට හරිම අලුත් අත්දැකීමක් වුණා. ඒ වගේම ඔහු පවත්වන බයොලොජි සම්මන්ත්‍රණ ලංකාවේ හැමතැනම ව්‍යාප්ත වුණා. අද වෙද්දී ඔහු ලංකාවේ ප්‍රධාන නගර රැසක දහස් ගණන් සිසුන්ට උගන්වනවා. ඔහු තමන්ගේ සාර්ථකත්වය නිසා ලැබුණු ධනය පාවිච්චි කරන විදිය ගැනත් සමාජයේ කතාබහක් තියෙනවා. ඔහු තමන් මහන්සියෙන් හම්බ කරපු දේ ගැන ආඩම්බරයෙන් කතා කරන අතරම තමන් අපු දුෂ්කර ගමන නිතරම සිහිපත් කරනවා. දිනේෂ් මුතුගල මහතාගේ මේ ජීවිත කතාවෙන් අපිට ගන්න තියෙන ලොකුම පාඩම තමයි ඔබ කරන දේ ගැන ඔබට පැහැදිලි දැක්මක් තියෙනවා නම් සහ ඔබ ඒ වෙනුවෙන් කැප වෙන්න සූදානම් නම් ඔබට ඕනෑම ක්ෂේත්‍රයක ඉහළටම යන්න පුරුවන් කියන එක. ඔහු ටියුෂන් කලාව නිකම්ම ව්‍යාපාරයක් විදිහට දැක්කේ නැහැ. ළමයින්ගේ ජීවිත වෙනස් කරන කලාවක් විදිහට. අද ඔහු ලංකාවේ ජීව විද්‍යාව විෂය සම්බන්ධයෙන් ඉන්න දැවෙන්තම සලකුණක් බවට පත් වෙලා ඉන්නේ ඒ නිසයි.